එල ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ ලාස්ට් අවුට් ගේම් එකේ පොඩි ඔබ්ජෙක්ට් එකත් එක්ක තමයි මේ මිෂන් එකේ තියෙන්නේ. මේ අර කාමරයක් ගිනි ගන්නවා. ඒ කාමරේ මේ ගින්න නිවන්න තමයි තියෙන්නේ. වැල් දෙකක් අරගවලා ප්‍රධාන ස්විච් එකක් තියෙනවා. ඒක ඔබපුවාම මේ ගින්න නිවෙනවා. ඒක තමයි මේ දැනට අපිට තියෙන ඔබ්ජෙක්ට් එක. එතන මේ පොඩි කේස් එකකට තියෙන්නේ මේ රාක්ෂියෝ වගේක් ඉන්නවා. ඒගොල්ලෝ මග ඇරලා එයාලගෙන් සොයයි වෙලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඉතින් ඔයාලට තව ටිකක් ඉස්සරහට ගිහපුවම මම ওই කියපු රාක්ෂියෝ බලා ගන්න පුළුවන් වෙයි. බලමු අපි ඉස්සරහට ගිහින්. හරි ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු. මේ මම ඔයාලට අර ඉස්සර කිව්වේ මේ කාමරේ තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ඔබ්ජෙක්ට් එක තමයි මේ කාමරේ ගින්න නිවන්න තමයි ඕනේ. ඉතින් මෙතනින් මුලින්ම කරන්න ඕනේ වෑල් දෙකක් තියෙනවා. මේ වෑල් දෙක අරගලා මේන් ස්විච් එක මේ දාන්න තමයි තියෙන්නේ. හරි අපි ඉස්සරහට ගිහින් බලමු. තරණ එන්න. පාළු පාටක් තමයි තියෙන්නේ. කොයි වෙලාවෙ අර යකා එයිද කියලා තමයි මට හිතා ගන්න බැරුයි. බලමු ඉතින් අපි ඉස්සරහට ගිහින් මොන දෙයක් වෙන්න කියලා. ආයෙත් එකතැනමනේ අපෝ කරකින්. මෙතනින් ඉස්සරහට ගිහින් බලමු. මොකද වෙන්නේ කියලා. එතනින් උඩ පයින්න බෑ. බලමු අපි ඉස්සරහට ගිහින්. දැන් මේ තමයි ඉතින් මේ තියෙන්නේ මේ තමයි මේන් ස්විච් එක. ඉතින් මේක ඔන් කරන්න නම් අර වෑල් දෙකක් තියෙනවා. අපි ඒ වෑල් දෙක හොයාන ඒ දෙක ඔන් කරලා ඉන්න මුලින්ම. බලමු දකුණු පැත්තට බාත් එක තියෙනවා. වම් පැත්තට කැෆ්ටේරියා එක තියෙනවා. පැත්ත වහලා මේ පැත්තෙන් තමයි යන්න වෙන්නේ. අන්න ආදේ ඉන්නවා. අන්න ඩයිල් එක ඉපාම නයි ගොඩක් දෙරින්න පුළුවන් නේ දන්නේ නැහැ නෝන. අන්න ඌ තමයි මං කිව්වේ. බලමු. දැන් යාන්ත විජේ ගෙම් බේරිලා මේ මේක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම. මම මගහැරලා තමයි වෑල් දෙක හොයාගන්න වෙන්නේ. බලමු ඉතින් අපි try එකක් දාලා. ඩයිල් එකේ ඉවරණ යනවා ඈතට. නයිට් සෙෂන් එක දාලාම යන එක තමයි හොඳ කොහොමද. කැංගට ගුණයි. මෙතන ඩයිල් එක ඇති. අනේ වරුන් බලමු. ඒ කරුණ ඩයිල් එක යනවා. වැඩි දුරක් ගියේ නැහැ. මෙතන තමයි ඉන්නේ. හරි ඉතින් අපි මේ පැත්තට ගිහින් බලමු. මම බලන්නේ ඩයල් එක මේ පැත්තටම තමයි ආවේ. අන්න ඉන්නවා.
ෆයිල් එක හට්ට තමයි යන්නේ. මේ පැත්තේ සර්ච් එකක් දාලා ඉමු මුලින්ම.